සංගීත සීසන් 2 කතාවේ අපි අද කතා කරන්න ඕනේ. මහී බේරගන්නේ සීයා වෙන්න පුළුවන්ද? ඇත්තටම සීයා මහීට ගොඩාක් ආදරෙයි. අනිත් එක තමයි අසේනි සහ මහී එකතු වෙනවට. ඇත්තටම ගොඩාක් ආසාවෙන් ඉන්නවා කියන ඒ කතාව තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න වෙන්නේ. ඉතින් කොහොම හරි ඇත්තටම අසේනි සහ මහී එකතු වෙනවට කැමතියි වගේම මහිත් තමන්ගේ මුණුපුරෙක් විදියටම තමයි සීයා හිතන්නේ. සීයාගේ ජීවිතය අවසන් වෙන්න කලින් අසේනිව මහීව එකතු කරන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි කියලා සීයා හැමතිස්සෙම කල්පනා කරනවා. ඉතින් කොහොම වුණත් අසේලවත් සේමිනීවත් අනිත් උදවියවත් කොයි වෙලාවකදීවත් ඇත්තටම මේ දරුවන්ගේ සතුට වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නය විදියට අපි හැමෝටම මේ වෙලාවේ පේන්න තියෙන්නේ. ඒක හරි වේදනාවක් විදියටත් මේ වෙලාවේ අපි හැමෝම කතා කරන දෙයක් වෙනවම තමයි. කොහොම වුණත් දැන් සේමිනිල්ල කරපු වැඩේ නිසා මහීට හිරේ යන්න පවා සිද්ධ වෙනවා. හැබැයි ඇත්තටම මහී කිසිදු වැරද්දක් කරන්නේ නැහැ මෙතනදී. මොකද එහෙම වැරද්දක් කරලා තේරුමකුත් නැහැ කියන කතාව ගැන අපි මතක් කරනවා. අනිත් එක අසේනි Tamanට ආදරය කරන එකත් වෙලා මේ විදියට බොරු කිරීමට කිසි හේතුවකුත් නැහැ කියන කතාව විතරක්. අපි මේ වෙලාවෙදිත් හොඳින්ම දැනගෙන ඉන්නවා කියන කාරණාව විතරක් අපි හැමෝම එකතු වෙලා කතා කරනවයි කියන එකයි මගේ මේ ලොකුම අදහස බවට පත් වෙලා තිබුණේ. කොහොම හරි සීයා මහීව හිරේට ගත්තට පස්සේ තමන්ගේ ලේලි වගේම තමන්ගේ පුතා ඇවිල්ලා මහීට විරුද්ධව කරලා තියෙන බොරු චෝදනාව කියන එක කියලා අනිවාර්යෙන්ම ඒ කට්ටියව අයින් කරන්න කටයුතු කරයි කියන කතාව තමයි අද අපි මේ වෙලාවේ ඔයාලව දැනුවත් කරන්නේ.